ඔන්න ඉතින් වෙනදා වගේම ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL Review Box YouTube channel එකට. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන්ම අරගෙන ආවිලා තියෙන්නේ ඔයාලා ආසම කරන සුපිරිම මූවි එකක්. ඉතින් මෙන්න මේ සුපිරිම මූවි එක 2015 වර්ෂයේදී තමයි රිලීස් වුනේ. ඉතින් මෙන්න මේ මූවි එක ගැන කෙටි පැහැදිලි කිරීම ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි දැන් යන්න හදන්නේ ඩයිනෝසිරස්ලා පිරිච්ච ලස්සන දූපතකට. ඉතින් ඔන්න ඔයාලා ලෑස්ති වෙලා නේද ඉන්නේ මාත් එක්ක මේ දූපතේ සවාරියක් යන්න. ඉතින් ඔයාලා ඔක්කොම හයියෙන් අල්ලගන්න. මොකද දැන් අපි මේ දූපතේ සවාරියක් යන්න තමයි පිටත් වෙන්න හදන්නේ. හැබැයි ඉතින් මේ සවාරිය යන්න කලින් ඔයාලට චූටි වැඩක් තව කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ටක් ගාලා ගිහලා මගේ channel එක subscribe කරලා ඉන්න. හරි ඔයාලා මේ වැඩේ කරලා ඉවර නම් අපි මේ ඩයිනෝසිරස්ලා පිරිච්ච දූපතේ ලස්සන සවාරියක් යන්න. ඉතින් මෙන්න මේ කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ පුංචි පවුලක්. ඉතින් මෙන්න මේ පවුලේ ඉන්නවා පොඩි කොල්ලෙක්. මෙයාගේ නම තමයි ග්‍රේ. ඒ වගේම මෙයාට තව ලොකු සහෝදරයෙකුත් ඉන්නවා. ඉතින් මෙයාගේ නම තමයි සැක්. ඉතින් මෙන්න මේ අයියා මල්ලි ඩබල අපි නිවාඩු කාලේට යනවා වගේම මේ දෙන්නත් පොඩි ට්‍රිප් එකක් යන්න තමයි මේ වෙලාවේ හදන්නේ. හැබැයි ඉතින් සැක්ට මේ ට්‍රිප් එක යන්න මෙයාගේ ගැහණු ළමයාගෙන් සමු ගන්න බැරුව තමයි ඉන්නේ. කොහොම හරි සැක් මෙයාගේ ගැහණු ළමයාගේ හිත චුට්ටක් හදලා මේ ගමන පිටත් වෙලා යන්න වාහනේට නගිනවා. ඉතින් මෙයාලා කට්ටිය කෙලින්ම එන්නේ එයාපෝට් එකට. ඔන්න ඉතින් අපේ කොල්ලෝ දෙන්නගේ අම්මා මේ දෙන්නා ටිකට් දෙකක් දීලා කියනවා ඔයාලා දෙන්න මේ ට්‍රිප් එක තනියම තමයි යන්නේ. ඉතින් සැක් ඔයාට තමයි ඔයාගේ මල්ලේ හොඳින් බලා ගන්න සිද්ධ වෙන්න කියලා. ඉතින් මෙන්න මේ කොල්ලෝ දෙන්නා මෙයාලගේ අම්මටයි තාත්තටයි සමු දීලා දැන් මෙයාලගේ මේ ගමන පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මෙයාලා දෙන්නම ප්ලේන් එකකින් එක නගරයකට එනවා. හැබැයි ඉතින් මෙන්න මේ ජුරාසික් වර්ල්ඩ් කියන දූපතට යන්න මගී ප්‍රහාණ නෞකාවකිනුත් යන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කට්ටිය මෙච්චර දුර ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ මීට අවුරුදු මිලියන ගානකට කලින් වඳ වෙලා ගියපු ඩයිනෝසිරස්ලා නැවත ජීවත් කරවපු මෙන්න මේ පාක් එක බලන්න. ඉතින් මෙන්න මේ දූපතේ මැනේජර් විදියට වැඩ කරන්නේ අපේ මේ කොල්ලෝ දෙන්නගේ නැන්දා. ඉතින් මෙයාගේ නම තමයි ක්ලේයර්. ඉතින් මෙන්න මේ නැවෙන් ආපු මේ ඩබල මේ දූපතට එනවා. හැබැයි ඉතින් මෙයාලා හිතන් ඉන්නේ මෙයාලා දෙන්නම අරගෙන යන්න ඇවිල්ලා තියෙන මෙයාලගේ නැන්දා කියලා. හැබැයි ඉතින් මේ වෙනුවට මෙයාලා දෙන්නගේ නම් ගහපු බෝඩ් එකක් එල්ලන් ඉන්න වෙන ගෑනු කෙනෙක් තමයි මෙයාලා දෙන්නම එක්කගෙන යන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඩබල අර නැන්දා ඉවල තිබිච්ච ගෑනු කෙනත් එක්කම මෙතන තියෙන කෝච්චි එකට නැගලා ජුරාසික් වර්ල්ඩ් එක ඇතුළට එනවා. ඉතින් මෙන්න මෙයාලා දෙන්නගේ නැන්දා මෙයාලා දෙන්නට ඕනම තැනකට යන්න පුළුවන් වෙන විදියට පාස් වගේකුත් දීලා තියෙනවා. ඒ වගේම මෙයාලා දෙන්නට නවතින්න දීලා තියෙන රූම් එකත් මාරම ලස්සනයි. ඉතින් මෙන්න මේ රූම් එකට මේ ජුරාසික් වර්ල්ඩ් කියන දූපතම සම්පූර්ණයෙන්ම පේනවා. ඔන්න ඉතින් දැන් තමයි අපිට අපේ කොල්ලෝ දෙන්නගේ නැන්ද වෙච්ච ක්ලේයර් මෙතනදී පෙන්වන්නේ. ඉතින් මෙයා තමයි මේ දූපතේ ඉන්න මැනේජර්. කොහොමවත් මෙයාට සෑහෙන වැඩ කොටසක් මේ දූපතේ කරන්න තියෙනවා. ඉතින් මේ වෙනකොටත් මෙයා මේ පිටත් වෙලා යන්නේ තවත් එක මීටින් එකකට. ඉතින් මේ වෙනකොට මේගොල්ලෝ ලොකු ව්‍යාපෘතියක් මෙතන කරගෙන යනවා. මෙයාලගේ මේ ව්‍යාපෘතිය තමයි පඳ වෙලා ගියපු ඩයිනෝසිරස්ලාගේ ජාන අරගෙන අලුත්ම ඩයිනෝසිරස්ලා මෙතනදී නිර්මාණය කරන එක. ඉතින් ක්ලේයර් මේ වෙනකොට කතා කරගෙන යන්නේ මේ ව්‍යාපෘතියට ආයෝජනය කරන්න කැමති වෙච්ච කට්ටියක් එක්ක. ඉතින් මෙයාලා මෙතනදී කියනවා ඔයාලා අලුත්ම ඩයිනෝසිරස් කෙනෙක් නිර්මාණය කරනවා නම් විතරයි අපි මේ ආයෝජනයට කැමති වෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී ක්ලේයර් කියනවා අපි දැනටමත් මේ විදිහේ දරුණු ඩයිනෝසිරස් කෙනෙක් නිර්මාණය කරලා ඉවරයි. මෙයාගේ නම තමයි ඉන්ඩොමිනක්ස්. ඉතින් මෙන්න මේ වෙලාවේදී ක්ලේයර්ගේ මේ කතාවට මෙතන ඉන්න මහාචාර්යවරයෙකුත් සම්බන්ධ වෙනවා. ඉතින් මෙන්න මේ මහාචාර්යවරයා කියනවා ඉන්ඩොමිනක්ස් කියන්නේ ටීරෙක්ස්ට වඩා විශාල වගේම බුද්ධිමත් සතෙක් කියලා. ඒ වගේම මේ සතාව නිර්මාණය කරලා තියෙන්නේ එක සත්තු ගොඩකගේ ජන රාශියක් එකතු කරලා. ඉතින් මේ කතාව අහපු ගමන් මෙතන ඉන්න මේ ආයෝජකයෝ ටික මේ ව්‍යාපෘතියට ආයෝජනය කරන්න කැමති වෙනවා. ඔන්න ඉතින් දැන් තමයි අපිට ආයෙමත් අපේ කොල්ලෝ දෙන්නව පෙන්වන්නේ. ක්‍රියට මේතන නම් හොඳට අල්ලලා ගිහිල්ලා තියෙන්නේ. මේ උද්‍යාන හතර වටේම දුවනවා. හැබැයි ඉතින් සැක්ට මෙතන ලොකුවට අල්ලලා ගිහිල්ලා නැහැ. මෙයා තාමත් ඉන්නේ මෙයාගේ ගෑන් ළමයාගේ සීයෙන් වගේ. කොහොම හරි මෙයාලා දෙන්න මෙහෙම ටික වෙලාවක් ඉන්නකොට ක්ලේ එනවා අපේ කොල්ලෝ දෙන්නව බලන්න. එයා මේ අපේ කොල්ලෝ දෙන්නව දැකලා තියෙන්නේ අවුරුදු 7කට පස්සේ. හැබැයි ඉතින් ක්ලේයට වැඩි වෙලා මේ දෙන්නත් එක්ක ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ක්ලියා කරන්න මේ දෙන්නගේ පොඩි විස්තර ටිකක් අහලා මේ දෙන්න හොයාගන්න පුළුවන් වෙන විදියට මේ දෙන්නට අත්පලන්දනා දෙකකුත් දෙනවා. ඉතින් මේ අපේ කොල්ලෝ දෙන්නව සාරට බාර දීලා තමයි ක්ලේ මෙතනින් පිටත් වෙලා යන්නේ. ඉතින් මෙන්න මේ අපේ මැනේජර් නෝනා කෙලින්ම යන්නේ පාලක මැදිරියට. මේ වෙනකොටත් මෙතන තියෙන උද්‍යානයේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවර කරලා නැහැ. ඉතින් මෙතන තාමත් පොඩි අවුල්සාගත දේවල් සිද්ධ වෙනවා. ඔන්න ඉතින් මෙතන තියෙන වැඩ ටිකත් එමීට බලලා ක්ලේ ඊට පස්සේ යන්නේ මෙතන තියෙන හෙලිකොප්ටර් එකක් ගාවට. ඉතින් මෙන්න මේ හෙලිකොප්ටර් එකේ ඇතුලේ ඉන්නවා මසරාණි කියලා පුජ්‍යලයෙක්. මෙයා තමයි මේ පාක් එක අයිති පුජ්‍යලයා. මසරාණි මේ වෙනකොට මේ පාක් එකේවට සේරම ටික බලන්න ක්ලේයට බාර දීලා තියෙන්නේ. මොකද මෙයා මේ වෙනකොට හෙලිකොප්ටර් ලයිසන් එක ගන්න පුරුදු වෙන ගමන්ලු ඉන්නේ. කොහොම හරි මෙයාලා දෙන්න මේ පාක් එකේ තියෙන විස්තර කතා කරන ගමන්ම
කෙලින්ම යන්නේ ලොකු තාප්පකින් වට කරලා තියෙන අධ්‍යාරක්ෂිත කූඩුවක් ළඟට. ඔන්න ඉතින් මසරාණි වගේම ක්ලේයත් යනවා මේ අධ්‍යාරක්ෂිත කූඩුව ඇතුළට. ඉතින් මෙන්න මේ කූඩුවේ තමයි අලුතෙන්ම මෙයාලා නිර්මාණය කරපු ඉන්ඩොමිනක්ස් මේ වෙනකොට ජීවත් වෙන්නේ. ඉතින් මෙන්න මේ ඉන්ඩොමිනස් කොච්චර දරුණුද කියලා කියනවනම් මෙයාත් එක්ක හිටපු අනිත් සතාවත් මෙයාම තමයි කාලා දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ තොරතුරු යවුවම මසරාණිට මාර සතුටුයි. ඉතින් මෙයාලා කට්ටිය ඉන්ඩොමිනක්ස්වත් මිනිසුන්ගේ ප්‍රදර්ශනයට තියන්න තමයි මේ සූදානම් වෙන්නේ. කොහොමුණත් මසරාණිට මෙතන තියෙන ආරක්ෂාවත් ගොඩක් වැදගත්. ඉතින් මසරාණි ක්ලේයගෙන් අහනවා මේ කූඩුව කොච්චර දුරට ආරක්ෂිතද කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී ක්ලේය කියනවා ලෝකේ ඉන්න හොඳම ඉංජිනේරුවෝ තමයි මේ කූඩුව නිර්මාණය කළේ කියලා. හැබැයි ඉතින් ඒ වුණාට මසරාණි කියනවා එයා ළඟ නේවි එකේ වැඩ කරපු කෙනෙක් ඉන්නවා. එයාගේ නම තමයි ඕවන් ග්‍රේඩි. එයා මෙතනට ගෙනල්ලා මේ කූඩුවේ තියෙන අඩුපාඩු පරීක්ෂා කරලා බලන්න කියලා. හැබැයි ඉතින් ක්ලේයා මේ වැඩේට එච්චර කැමති වෙන්නේ නැහැ. ඔන්න ඉතින් දැන් තමයි අපිට මේ ඕවන් කියන්නේ කවුද කියලා පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ ඕවන්ට පුළුවන් වෙලා තියෙනවා රැප්ටර්ස්ලා වගේක් සාමාන්‍ය දුරකට එයාගේ පාලනයට නතු කරගන්න. හැබැයි ඉතින් මේ සත්තු වංශ භක්ෂක නිසා මෙයාලා ගැන ලොකු විශ්වාසයක් තියන්නත් බෑ. හැබැයි ඉතින් මෙතන ඉන්න ඕවන්ගේ ලොක්කට මේ වෙනකොට ඕන වෙලා තියෙන්නේ මේ සත්තුන්ව පුහුණු කරලා ඒගොල්ලොන්ව ආයුධ විදියට පාවිච්චි කරන්න. හැබැයි ඉතින් මේ වැඩේට ඕවන් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඕවන් කියනවා මේගොල්ලොන්ව අපිට සම්පූර්ණයෙන්ම පාලනය කරන්න බෑ. හැබැයි ඉතින් මම කොහොමවත් කැමති වෙන්නේ නැහැ මේ සත්තුන් ආයුධ විදියට පාවිච්චි කරනවට කියලා. ඉතින් මෙයාලා දෙන්න මෙහෙම කතා කර කර ඉන්න අතරෙම අලුතෙන් වැඩට ගත්ත කොල්ලෙක් රැප්ටර්ස්ලාගේ කූඩුව ඇතුළට පැටෙනවා. ඉතින් මේක දැක්ක ඕවන් කරන්නේ ටක් ගාලා කූඩුව ඇතුළට ගිහිල්ලා ටික වෙලාවකට මේ රැප්ටර්ස්ලාව නවත්තගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ අතරෙම තමයි අර කූඩුවට වැටිච්ච කොල්ලා මෙතනින් එළියට පැනගන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවේ ඕවන් කියනවා ඉක්මනට මේ ගේට්ටුව වහලා දාන්න කියලා. ඉතින් ඕවන්ගේ යාළුවෝ කරන්නේ මේ කූඩුව වහනවත් එක්කම ඕවන් බල්ලියකුත් ගහලා ඉක්මනට මේ කූඩුවෙන් එළියට පැනගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා කොල්ලෝ දෙන්නව. මෙයාලා දෙන්න සාරත් එක්ක එකතු වෙලා මේ පාක් එකේ සිරි නරඹන ගමන් ඉන්නේ. හැබැයි ඉතින් මෙන්න මේ සාරා මෙයාලගේ පස්සෙන් එන එක සැක්ට නම් දැන් හොඳටම එපා වෙලා තියෙන්නේ. සැක් කරන්න මේ වෙලාවේදී ග්‍රේවත් අරගෙන සාරාට හොරෙන්ම මෙතනින් පැනලා යනවා. ඉතින් මෙන්න මේ සාරාගෙන් බේරිච්ච අපේ කොල්ලෝ දෙන්න ඊළඟට එන්නේ ටීරෙක්ස් ඉන්න කූඩුව ළඟට. ඉතින් මෙයාලා දෙන්න මෙහෙම ටික වෙලාවක් ඉන්නකොට සැක්ට කෝල් එකක් එනවා යාගේ අම්මගෙන්. ඉතින් මෙයාලා දෙන්නා මේ දූපතට ගියාට පස්සේ අම්මට කෝල් එකක් ගන්න කියලා කිව්වට මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ වැඩේ නම් කරලා නැහැ. ඉතින් මෙන්න මේ වෙලාවේදී මේ දෙන්නගේ අම්මා කියනවා උතන ඉන්න ක්ලේයට ෆෝන් එක දෙන්න කියලා. හැබැයි ඉතින් ක්ලේයා මේ වෙනකොට මෙතන නැහැ. ඉතින් මේක කිව්ව ගාම සැක්ගේ අම්මා කරන්නේ ඒගොල්ලෝගේ නැන්දර කෝල් එකක් අරගෙන බනිනවා. ඔයටයි අර ළමයිත් එක්ක එකට ඉන්න බැරි කියලා. හැබැයි ඉතින් ක්ලේයා මේ වෙනකොට ඕවන් ඉන්න තැනට යන ගමන් තමයි ඉන්නේ. මෙයා ඉතින් එයාගේ අක්කව ෂේප් කරලා දිගටම එයාගේ ගමන යන්න පිටත් වෙනවා. ඔන්න ඉතින් මේ වෙනකොට ක්ලේයා ඕවන් ඉන්න ගෙදර ගාවට එනවා. ඉතින් මෙයාලා දෙන්න මේ කතා කරන විදියට මෙයාලා දෙන්න කලින් කපල් එකක් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් කොහොම හරි මෙයාලා දෙන්නගේ මේ කතාව ඉවර කරලා මේ දෙන්නම පිටත් වෙලා යනවා මෙයාලගේ වැඩේට. ඉතින් මෙන්න මේ අතරෙම තමයි අපිට ආයෙමත් අපේ කොල්ලෝ දෙන්නව පෙන්වන්නේ. මෙයාලා දෙන්න මේ දූපතේ හතර වටේම ඇවිදලා මේ වෙනකොට මුසසෝරස් ඉන්න කූඩුව ළඟට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පාක් එකේ ඉන්න කට්ටිය මෙතනදී මුසසෝරස්ට කැම දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. තොමකරයක් මාර්ගයෙන් ලොකු මෝරෙක්ක මේගොල්ලෝ මුසසෝරස් ඉන්න ටැංකිය මැද්දට අරගෙන එනවා. ඉතින් මෙන්න මේලාදී තමයි මුසසෝරස් මේ ටැංකියෙන් එළියට ඇවිල්ලා එක කඩට මේ මෝරාව ගිරලා දාන්නේ. ඔන්න ඊට පස්සේ තමයි මෙතන තියෙන මේ පුටු ටික එකපාරටම පල්ලෙහාට යන්න පටන් ගන්නෙ. ඉතින් මෙතන තියෙන මේ සතාව සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන් වෙන විදියට මේ කූඩුව වීදුරු වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ මෝරාව වතුර යටදී සම්පූර්ණයෙන්ම ගිරලා දාන විදිය මෙතන ඉන්න හැමෝන්ටම හොඳට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ සිද්ධියත් එක්කම තමයි ක්ලේයා ඕවන්ව ඉන්ඩොමිනක්ස් ඉන්න කූඩුව ඇතුළට අරගෙන එන්නේ. ඉතින් මෙන්න මේලාදී ඕවන් ක්ලේයාගෙන් අහනවා මේ සතා කොච්චර කාලයක් මේ කූඩුව ඇතුළේ ඉන්නවද කියලා. ඉතින් මේ වෙලාවේදී ක්ලේයා කියනවා මේ සතා පොඩි කාලේ ඉඳන්ම මේ කූඩුව ඇතුළේ තමයි හැදුනේ. එයා කවමදාකවත් එළිය දේවල් දැකලා නැහැ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී ඕවන් කියනවා ඔගොල්ලෝ මේ කරලා තියෙන දේ නම් මෙච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද මේ සතා වැරදිලා හරි එළියට ආවොත් ලොකු විනාශයක් කරાવી. මොකද මේ සතා එළිය සිද්ධ වෙන දේවල් කිසිම දෙයක් දන්නේ නැහැ. මෙයා දන්නේ නැහැ හරියට එළිය ජීවත් වෙන විදියවත්. ඉතින් ඔයගොල්ලන්ට මේ දේ කරන්න කලින් මීට වඩා හිතන්න තිබුණා. ඉතින් මෙන්න මේ වෙලාවේ මෙතන තියෙන සිකියුරිටි එකට මේ සතා මේ වෙනකොට මේ කූඩුවේ නැහැ කියලා සිකියුරිටි එකට පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් මේ සතාට මේ වෙලාවේදී දාපු කෑම කන්නත් මේ සතා ආවේ නැහැ. ඉතින් මේගොල්ලෝ හැමෝම හිතන්නේ මේ සතා මේ කූඩුවේ නැහැ කියලා. කොහොම හරි මෙතනදී ඔබන්ට හොයාගන්න පුළුවන් වෙනවා මේ සතා මේ තියෙන තාප්පේ ඇඳපු නියපොතු පාරාල් වගේක්. ඉතින් මෙන්න මේ එකපාරටම වෙච්ච සිද්ධියත් එක්කම ක්ලේ හොඳටම කලබල වෙන්න පටන් ගන්නවා. ඉතින් ක්ලේ ඕවන්ට මෙතන ඉන්න කියලා මෙයා කෙලින්ම පිටත් වෙලා යන්නේ පාලක මැදිරියට. මොකද පාලක මැදිරියෙන් විතරයි ඉන්ඩොමිනක්ස් ඉන්න තැන හරියටම හොයාගන්න පුළුවන්. මොකද මේගොල්ලෝ පොඩි කාලෙදිම ඉන්ඩොමිනක්ස්ට මෙයාව ට්‍රැක් කරලා හොයාගන්න පුළුවන් වෙන විද්‍ය උපකරණයක්
සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මේ අතරම ඕවන් මෙතන ඉන්න සිකියුරිටි ගාර්ඩ්ලා දෙන්නෙක් එක්ක මේ කූඩුව ඇතුළට ගිහිල්ලා මේ කූඩුව ඇතුළ පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී පාලක මැදිරියේ ඉන්න ලෝරි ක්ලේට කෝල් කරලා කියනවා මේ සතා තාමත් කූඩුවේ ඉන්නේ. මෙයා කොහෙටවත් ගිහිල්ලා නැහැ කියලා. ඉතින් මේ වෙනකොට ක්ලේයට තාමත් හිතා ගන්න බෑ මෙතන මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී ලෝරි මේ කූඩුව ඇතුළේ ඉන්න අයට අනුතුරු අඟවන්න පටන් ගන්නවා. ඉන්ඩොමිනක්ස් මේ වෙනකොට කූඩුව ඇතුළේ ඉන්නේ ඔයගොල්ලෝ ටක් ගාලා මේ කූඩුවෙන් ඉවත් වෙන්න කියලා. ඉතින් මෙන්න මේ ලැබුණු පණිවිඩයත් එක්කම හොඳටම කලබල වුණ මේ කට්ටිය මේ කූඩුව ඇතුළේ ඉඳගෙන දුවගෙන යන්නේ ඉමර්ජන්සි දොර ගාවට. හැබැයි ඉතින් මෙයාලට වැඩි දුරක් යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ කට්ටියගේ ඉස්සරහට එන ඉන්ඩොමිනක්ස් වෙදරින කෙනෙක්ව මේලාදී කාලා දානවා. කොහොම හරි මේ වෙනකොට මෙතන ඉන්න අනිත් සිකියුරිටි මේ කූඩුවේ දින ප්‍රධාන ගේට්ටුව ඇරලා මෙයා මෙතනින් එළියට පැන ගන්නවා. ඉතින් මේ වෙනකොට මසරාණේ ඉන්නේ ප්‍රධාන පාලක මැදිරියේ. ඉතින් මෙයාට මේ සේරම දේවල් පේනවා. මසරාණේ මේලාදී කියනවා මේ කූඩුවේ දින ප්‍රධාන දොර ඉක්මනට වහලා දාන්න කියලා. ඉතින් මෙන්න මේ ගේට්ටුව වැහෙනවත් එක්කම මෙතනින් පැන ගන්න ඕවන් මෙතන තියෙන කාර්යයක් යට හැංගෙනවා. ඉතින් මේ වෙනකොට මෙතනින් පැනගත්ත සිකියුරිටි මෙතන තියෙන වාහනයක් ඉස්සරහාම හැංගිලා ඉන්නවා. හැබැයි ඉතින් මෙයාට මෙතන වැඩි වෙලාවක් ඉන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මෙතනට එන ඉන්ඩොමිනක්ස් මේ සිකියුරිටිව එක කරට ගිරලා දානවා. ඉතින් මෙන්න මේ සිද්ධිය දැකපු ඕවන් මේ වාහනේ තිබිච්ච තෙල් බටයක් කපලා මේකේ තෙල් එයාගෙන්ගේ ගා ගන්නවා. මොකද මේ සතාට හොඳ ඉවක් තියෙනවා කියලා ඕවන්ට තේරෙනවා. හැබැයි ඉතින් මේ තෙල් ගාගත්තු නිසා ඕවන් ඉන්න තැනට ඇවිල්ලා මේ සතා ඉව කරත් මේ සතාට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ හින්දම මේ සතා මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් මේ වෙනකොට ඉන්ඩොමිනක්ස් මේ කැලේ ඇතුළට ගිහිල්ලා කොහොම හරි මේ වෙනකොට පාලක මැදිරියේ ඉන්න මසරාණි කියනවා අපි වැඩි කලබල නොකර මේ සතාව හිමීට අල්ලගමු. මොකද මම කැමති නැහැ මේ පාක්ෂික දැම්ම වහලා දානවට. ඉතින් මසරාණි කියනක පෑන් එක වෙන්නේ මෙයා ළඟ ඉන්න හොඳම සෙබරු ටික යොදවලා ඉන්ඩොමිනක්ස්ව ඉක්මනට අල්ලගන්න එක. ඉතින් මෙන්න මේ වෙලාවේ රැප්ටර්ස්ලා ඉන්න කූඩුවටත් අනුතුරු ඇඟවීමක් එනවා. මොකද මෙයාලා නිර්මාණය කරපු ඉන්ඩොමිනක්ස් මේනකොට එයාගේ කූඩුවෙන් එළියට පැනලා ගියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ මෙතන ඉන්න ලොක්කා කාට හරි කෝල් කරලා කියනවා අපේ කට්ටිය ඉක්මනට සූදානම් කරන්න. අපිට දැන් තමයි වෙලාව ඇවිල්ලා තියෙන මේ වැඩේ ක්‍රියාත්මක කරන්න. මට නම් බේන්නේ මෙයාත් මේ මොකක් හරි ගේමක් ගන්න තමයි මෙතන මේ සූදානම් වෙන්නේ. මේ වෙනකොට ඕවන්ට නම් හොඳටම කේන්ති ගිහිල්ලා තියෙන්නේ. මම කෙලිම ප්‍රධාන පාලක මැදිරියට ඇවිල්ලා ක්ලේට කෑ ගන්න පටන් ගන්නවා. කොහොමද මේ සතා කැමරාවලට අහුණු මේ කූඩුව ඇතුලේ හිටියේ කියලා. ඒ වගේම ඕවන් කියනවා මේ සතා ගොඩක් බුද්ධිමත් වගේම මාරම දරුණු සතෙක්. මූ එළියේ ඉන්න හැම සතෙක්වම කාලා දාවි. ඉතින් මෙයාලගේ මේ කතාව යන අතරම ඉන්ඩොමිනක්ස් අල්ලන්න ගියපු සෙබළු ටික ඉන්ඩොමිනක්ස් ඉන්න ලොකේෂන් එකට මේ වෙනකොට ඇවිල්ලා. ඉතින් මෙන්න මේ වෙලාවේ මේ කරන වැඩේ දැකලා ඕවන් මෙතන ඉන්න මසරාණිගෙන් අහනවා ඔයාලා මේ සතාව මරන්න නෙවෙයිද හදන්න කියලා. ඉතින් මේලාදී මසරාණි කියනවා අපි මේ සතාව වෙනුවෙන් ඩොලර් මිලියන ගණක් වියදම් කරලා තියෙන්නේ. අපිට මෙයාව එකපාරටම එහෙම මරලා දාන්න බෑ. මෙන්න මේලාවේ ඕවන් කියනවා ඔයාලා මේ හදන්නේ උතරින් ඉන්න මිනිස්සු ටිකත් මරා ගන්න කියලා. ඉන්ඩොමිනක්ස් අල්ලන්න ගියපු ටීම් එක මේ වෙනකොට ඉන්ඩොමිනක්ස් ඉන්න ලොකේෂන් එකට ඇවිල්ලා. හැබැයි ඉතින් මේ ලොකේෂන් එකට ආවත් ඉන්ඩොමිනක්ස් මෙතන පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි උඩ හයි කරලා තිබිච්ච ලොකේෂන් ට්‍රැකර් එක මේ සතාම ගලවලා දාලා තියෙන එක. ඉතින් මෙන්න මේ සිද්ධිය බලන් ඉන්න ඕවන් මෙතන ණයට කියනවා ඉක්මනටම ඔතන ඉන්න ටීම් එක වයින් කරගන්න. මොකද මේ සතා සෑහෙන බුද්ධිමත් මේ ටීම් එකේ ඉන්න හැමෝම මරලා දාව කියලා. මෙන්න මේත් එක්කම තමයි මේ ටීම් එකේ ඉන්න ප්‍රධානියගේ අතට උඩ ඉඳලා ලේ බින්දු වගේක් වැටෙන්න පටන් ගන්නෙ. මෙන්න මේත් එක්කම තමයි මෙච්චර වෙලා හැංගිලා හිටපු ඉන්ඩොමිනක්ස් මෙයාගේ පාටත් මාරු කරගෙන මෙතන ඉස්සරහට එන්නේ. කොහොම හරි මේ ඉන්ඩොමිනක්ස්ව අල්ලන්න ආපු ටීම් එකම ඉන්ඩොමිනක්ස් එක්කෙනා ගානේ මෙතනදී මරලා දානවා. ඉතින් මෙන්න මේ සිද්ධිය බලන් හිටපු ඕවන් මෙතන ඉන්න මසරාණිට කියනවා මේ දූපත සම්පූර්ණයෙන්ම ඉස් කරලා දාලා මේ දූපත ඉක්මනට වහලා දාන්න කියලා. ඉතින් මෙතන ඉන්න කවුරුවත් ඕවන් කියන දේ අහන්නේ නැති හින්දා මාර්ම විදියට කේන්ති අරන් ඉන්න ඕවන් මෙතන ඉන්න හැමෝටම කෑ ගහලා තමයි මෙතනින් පිටත් වෙලා යන්නේ. මෙන්න මේ අතරම තමයි ක්ලියා මෙතන ඉන්න කෙල්ලට කියන්නේ උතුරු කොටස සම්පූර්ණයෙන්ම වහලා දාන්න කියලා. හැබැයි ඉතින් මේ වෙනකොට අපේ කොල්ලෝ දෙන්න නම් ඉන්නේ මේ දූපතේ සම්පූර්ණයෙන්ම ඇවිදින්න යන්න පුළුවන් විදියට හදලා තියෙන විදුරු බෝල වගේක් තියෙන තැනක. කොහොම වුණත් සෙක් මේ වෙනකොට මෙතන ඉන්න කෙල්ලෙක්වත් ටෝක් කරන්න පටන් අරගෙන කොහොම හරි මෙයාලා කට්ටිය ටික වෙලාවකට පස්සේ මෙතන තියෙන වීදුරු බෝලයකට නැගලා මේ කැලේ ඇතුළට යනවා. මොනිට අපේ කොල්ලෝ දෙන්න ගියාට පස්සේ තමයි ප්‍රධාන පාලක මැදිරියෙන් මෙතන ඉන්න ප්‍රධානියට කෝල් එකක් එන්නේ. ඉතින් මේලාදී ප්‍රධාන පාලක මැදිරියෙන් කියනවා ඔය කොටස සම්පූර්ණයෙන්ම වහලා දාලා උතර ඉන්න කට්ටියව ඉක්මනටම පාකේක ඇතුළට එවන්න කියලා. මෙන්න මේ අතරම තමයි මසරාණි ඉන්ඩොමිනක්ස්ව නිර්මාණය කරපු විද්‍යාඥයව හම්බ වෙන්න යන්නේ. මෙයාගේ නම තමයි හෙන්රි. ඉතින් මෙන්න මේ පුද්ගලයා මේ සතාව නිර්මාණය කරද්දී දෙල්ලන්ගේ ජාන මෙයාට එකතු කරලා තියෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි ඉන්ඩොමිනක්ස්ට පාට මාරු කරන්න පුළුවන්. ඒ වගේම මේ සතාට ටීරෙක්ස් වගේම තව සත්තු ගොඩකගේ ජාන එකතු කරලා තමයි මේ සතාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ කතාව අහපු ගාම මසරාණිට හොඳටම කේන්ති යනවා. මසරාණි අලුත් සතෙක් නිර්මාණය කරන්න කියලා කිව්වට මේ තරම්ම දරුණු සතෙක් මට නිර්මාණය කරන්න කියලා නැහැ. මෙන්න මේ අතරම තමයි අර වීදුරු බෝඩ් නැගපුව අපේ කොල්ලෝ දෙන්නා ඩයිනෝ සිරස්ලා පිරිච්ච ලස්සන තැනකට එන්නේ. ඉතින් මෙයාලා දෙන්න මෙම ටික වෙලාවක් සිරින් අරමන ගමන් යනකොට මේ දෙන්නට පණිවිඩයක් එනවා. ඉතින් මේ පණිවිඩයෙන් කියනවා ඔයගොල්ලෝ ඉක්මනටම නැවතිලා ඉන්න තැනට ආයෙමත් එන්න කියලා. හැබැයි ඉතින් මේ පණිවිඩය ආනවත් එක්කම තමයි ග්‍රේට හොඳටම අවුල් යන්නේ. ඉතින් මේක දැකපු සැක් ග්‍රේට කියනවා අපි තව ටික වෙලාවක් මෙතන ඇවිදලා ඊට පස්සේ හිමිට ආයෙමත් හිටපු තැනට යමු කියලා.
ඉතින් මෙහෙම කියන සැක් මේ විදුරු බෝල වේගෙ වැඩි කරලා මේගොල්ලෝ මෙහෙම ඉස්සරහට යනවා. ඉතින් මෙන්න මේලයි තමයි ක්ලියාට අපේ කොල්ලෝ දෙන්නම ආයෙමත් මතක් වෙන්නේ. ඉතින් ක්ලියා කරන්නේ සාරට කෝල් එකක් දීලා අහනවා අපේ කොල්ලෝ දෙන්න මේ වෙනකොට හොඳින් ඉන්නවද කියලා. ඉතින් සාරා කියනවා මේ වෙනකොට කොල්ලෝ දෙන්න ඇත් එක්ක නැහැ කියලා. ඉතින් මේලයි තමයි ක්ලියා දැනගන්නේ අපේ කොල්ලෝ දෙන්න සාරාවත් දාලා ඉන්න තැනින් පැනලා ගිහිල්ලා කියලා. ඉතින් හොඳටම කලබල වෙලා ඉන්න ක්ලියා ඊළඟට කරන්නේ සැක්ට කෝල් එකක් ගන්න එක. හැබැයි ඉතින් ක්ලියා කියන කිසිම දෙයක් සැක්ට මේ වෙනකොට ඇහෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ අර විදුරු බෝලේ යන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ ක්ලියා කරන්නේ අපේ කොල්ලෝ දෙන්නට දීලා තිබිච්ච අත්පලඳලා වලින් මේ දෙන්නම ට්‍රැක් කරලා මේ දෙන්න ඉන්න ලොකේෂන් එක හොයාගන්න එක. ඊට පස්සේ ක්ලියා ආරක්ෂක අංශයට කතා කරලා කියනවා මේ කොල්ලෝ දෙන්නම ඉක්මනට හොයාගෙන ඉන්න කියලා. හැබැයි ඉතින් මේ වෙනකොට දූපතේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක ආරක්ෂක ටීම් එකට සෑහෙන වැඩපිළිවෙලක් කරන්න තියෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා ආරක්ෂක අංශයෙන් ක්ලියර්ට කියනවා අපිට මේ කොල්ලෝ දෙන්න හොයාගෙන යන වැඩේ කරන්න තව ටික වෙලාවක් යාවි කියලා. මෙන්න මේත් එක්කම තමයි සැක් මෙයාලට තානම් කරලා තියෙන ප්‍රදේශයකට ග්‍රේත් එක්ක ඇතුල් වෙන්නේ. හැබැයි ග්‍රේ මේ වැඩේට වැඩිය කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ වෙනකොට ක්ලියා ඕවන්ව හම්බ වෙන්න ගිහිල්ලා. ඉතින් ක්ලියා ඕවන්ට කියනවා මෙයාට වෙච්ච සිද්ධිය ගැන. ඉතින් මේලාදී ඕවන් නානවා මේ කොල්ලෝ දෙන්නගේ වයසවත් ඔයා දන්නවද කියලා. හැබැයි ඉතින් හොඳම වැඩේ කියන්නේ ක්ලියාට මේ වෙනකොට මේ කොල්ලෝ දෙන්නගේ වයසවත් හරියට මතක නැහැ. ඉතින් මෙන්න මේ වෙනකොට කොල්ලෝ දෙන්නා මේ කැලේ ගොඩක් ඇතුළට ගිහිල්ලා. ඉතින් මේලාදී මේගොල්ලොන්ට ඉබ්බ වගේ ඉන්න අමුතුම විදිය ඩයිනෝසරස්ලා 4 දෙනෙක්වත් හම්බ වෙනවා. හැබැයි ඉතින් මේලාදී ග්‍රේ කියනවා මෙතන 4 දෙනෙක් නෙවෙයි 5 දෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මේ ඉන්න වෙන කවුරුත් නෙවෙයි කුඩුවේ පැනලා ආපු ඉන්ඩොමිනක්ස්. ඉතින් මෙන්න මේ සතා අපේ කොල්ලෝ දෙන්න ආපු විදුරු බෝලේ තල්ලු කරගෙනම මෙතන ඉන්න අනිත් ඩයිනෝසරස්ලාට ඇටැක් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාව අපේ කොල්ලෝ දෙන්න මෙතනින් පැන ගන්න තමයි මේ හදන්නේ. හැබැයි ඉතින් මෙතනට මේ වැඩේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මෙතන ඉන්න ඩයිනෝසෝර් කෙනෙක්ගේ නැට්ටක් ඇවිල්ලා මේ විදුරු බෝලේ පැදිලා මේ බෝල අනිත් පැත්ත ගැහෙනවා. මෙන්න මේ අතරම තමයි ක්ලියාගෙන් අපේ කොල්ලෝ දෙන්නට කෝල් එකක් එන්නේ. ඉතින් මේ වෙනකොට ක්ලියා ඕවන් එක අපේ කොල්ලෝ දෙන්න ඉන්න පැත්තට හොයාගෙන එනවා. හැබැයි ඉතින් සැක්ට මේ කෝල් එක ආන්සර් කරන්න වෙන්නේ නැහැ. මොකද සැක් මේ වෙනකොට ඔළුවෙන් අතර තමයි එල්ලිලා ඉන්නේ. ඉතින් මෙන්න මේ අතරම තමයි ඉන්ඩොමිනක්ස් මෙතන ඉන්න ඩයිනෝසෝර් කෙනෙක්වත් මරලා දාලා අපේ කොල්ලෝ දෙන්න ඉන්න පැත්තට එන්නේ. මූ දැන් මේ හදන්න අපේ කොල්ලෝ දෙන්න ඉන්න බෝලේ කඩලා කොහොම හරි කොල්ලෝ දෙන්නා මෙතනින් එළියට ගන්න. ඉතින් මූ මේ බෝලේ හපාගෙනම එකපාරටම පොළොවේ ගහන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ බෝලේ කැඩෙනවත් එක්කම අපේ කොල්ලෝ දෙන්න මෙතනින් පැනලා කැලෙන් එළියට දුවන්න පටන් ගන්නවා. හැබැයි ඉන්ඩොමිනක්ස් මෙයාලා දෙන්න ෆලෝ කරගෙනම පස්සෙන් දුවගෙන යනවා. කොහොම හරි ඉතින් පණ බය දුවගෙන ආපු අපේ මේ ඩබල ඊළඟට නතර වෙන්න දියැලක් ළඟින්. දැන් ඉතින් මෙයාලට මේ ඉන්ඩොමිනක්ස්ගෙන් බේරෙන්න කරන්න තියෙන එකම දේ තමයි මේ දියැලෙන් පල්ලෙහාට පයින් එක. කොහොම හරි ඉන්ඩොමිනක්ස් මේ දෙන්නගේ ළඟට එනවත් එක්කම අපේ මේ කොල්ලෝ දෙන්න මෙතනින් පල්ලෙහාට පයින්නවා. ඉතින් මේ වෙනකොට ඕවන් වගේම ක්ලියා අපේ මේ කොල්ලෝ දෙන්නව හොයාගෙන ඉන්න පිටත් වෙලා ඉන්නේ. ඉතින් මෙයාලා දෙන්න මේ එන අතර මගදී මෙයාලට හම්බ වෙනවා ඉන්ඩොමිනක්ස් පාර දීලා දරුණු විදියට තුවාල වෙලා ඉන්න ඩයිනෝසෝර් කෙනෙක්ව. හැබැයි ඉන්ඩොමිනක්ස් මේ වෙනකොට මෙතන ඉන්න මේ ඩයිනෝසරස්ලා රංචුවම මේ වෙනකොට මරලා දාලා. මෙන්න මේ අතරම තමයි අපිට ඕවන්ගේ ලොක්කව පෙන්වන්නේ. මෙයා මේ වෙනකොට හමුදාවේ සෙට් එකක් මේ දූපතට අරගෙන ආවිලා තියෙන්නේ. මොකද මෙයාලා මේ ලෑස්ති වෙන්නේ මේ දූපතේ ඉන්න ඩයිනෝසෝර්ලා ඔක්කොම ටික මේ දූපතෙන් අරගෙන යන්න. ඉතින් මෙන්න මේ සිද්ධිය ඕවන්ගේ යාළුවෝ දකිනවා. ඉතින් මේ සිද්ධිය ඕවන්ට කියන්න හැදුවත් මෙයාට ඕවන් සම්බන්ධ කරගන්න විදියක් නැහැ. ඉතින් මෙන්න මේ අතරම තමයි ඕවන් වගේම ක්ලියර් අපේ මේ කොල්ලෝ දෙන්න හිටපු විදුරු බෝලේ ළඟට එන්නේ. ඉතින් මේක දැක්ක ගාම ක්ලියර්ට හිතා ගන්න බැරි වෙනවා අපේ මේ කොල්ලෝ දෙන්නට මොකද්ද සිද්ධ වුනේ කියලා. කොහොම හරි මේ රාජ්‍ය ඕවන් මෙතන තිබිලා අඩිසලකුණු වගේක් හොයා ගන්නවා. ඉතින් මේ දෙන්නා මේ අඩිසලකුණු පස්සේ ගියාට පස්සේ මේ දෙන්නම කෙලින් වෙන්නේ අර දියැල්ල ගාවට. ඉතින් මෙන්න මේලාදී ක්ලියර් කරන්නේ අපේ මේ කොල්ලෝ දෙන්නට අයියෙන් කෑ ගහලා අඬ ගන්න පටන් ගන්නවා. කොහොම හරි මෙතන ඉන්න ඕවන් මෙයා මේ කෑ ගහන එක නවත්තලා කියනවා ඔය ඔය කෑ ගහන එක නවත්තන්න. මොකද ඉන්ඩොමිනක්ස් මෙතනටත් එන්න පුළුවන්. අපි කොහොම හරි අපේ මේ කොල්ලෝ දෙන්නව හොයාගමු. මං ඒකට අනිවාර්යයෙන්ම උදව් කරනවා කියලා. කොහොම හරි මේ වෙනකොට කොල්ලෝ දෙන්න මේ කැලේ ඇතුළටම ගිහිල්ලා. ඉතින් මෙයාලට මේ වෙලාවේදී හම්බ වෙනවා ඩයිනෝසෝර් කෙනෙක් විනාශ කරපු ලොකු වාහනයක්. කොහොමද මේ වාහනේ පැදගෙන යන්න බැරි තරමටම මේ ඩයිනෝසෝර් විනාශ කරලා තියෙනවා. මෙන්න මේ වෙලාවේදී මේ දෙන්න දකිනවා මේ වාහනේ තියෙන තැනට ටිකක් යහට වෙන්න තව පරණ බිල්ඩින් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ කොල්ලෝ දෙන්නම යනවා මේ බිල්ඩින් එක ඇතුළට. ඉතින් මේක අතෑරලා දාපු පරීක්ෂණාගාරයක්. කොහොම හරි මෙයාලා දෙන්න මෙම ඇතුළට යනකොට මෙයාලා දෙන්නට හම්බ වෙනවා පරණ වාහන වගේක්. මෙන්න මේ අතරම පාලක මැදිරියෙන් හොයාගන්නවා ඉන්ඩොමිනක්ස් ටිකෙන් ටික පාක් එක තියෙන පැත්තට තමයි මේ එන්නේ කියලා. කොහොම හරි මෙයාලා කට්ටිය මේ සිද්ධිය ගැන බලාගෙන ඉන්නකොට ඕවන්ගේ ලොක්කා හොස්කින් එනවා මේ පාලක මැදිරියට. හොස්කින් ඇවිල්ලා කියනවා මසරානිට ඔයා ගාව ඉන්න රැප්ටර්ස්ලා මේක පිළිපදිනවා. අපිට පුළුවන් උන්ට කියලා ඉන්ඩොමිනක්ස් ඉක්මනටම ඉවරයක් කරලා දාන්න. හැබැයි ඉතින් මේ හොස්කින්ගේ කතාවට මසරානි පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ මසරානි ඊළඟ ප්ලෑන් එක වෙලා තියෙන්නේ පෙටි තියලා කොහොම හරි ඉන්ඩොමිනක්ස් මරලා දාන එක. මෙන්න මේ අතරම කොල්ලෝ දෙන්නා එළිය විනාශ වෙලා තිබිච්ච වාහනේ තියෙන බැටරියක් අරගෙන ඇවිල්ලා මෙතන තියෙන පන්න ජීප් එකට සම්බන්ධ කරලා මේ ජීප් එක ස්ටාර්ට් කරලා බලනවා මේක හරියනවද කියලා. ඉතින් මේලාද මේ ජීප් එක ස්ටාර්ට් වෙන නිසා කොල්ලෝ දෙන්නා මේ වාහනේ පදවගෙන කෙලින්ම පාක් එක පැත්තට යනවා.
ඉතින් මේ වෙනකොට ඕවන් වගේම ක්ලෙයා කොල්ලෝ දෙන්නව වාගෙන එන ගමන් ඉන්නේ. ඉතින් මෙයාලා දෙන්නට මේ වාහනේ සද්ද ඇහෙනවා. ඉතින් ඕවන් වගේම ක්ලෙයා කරන්නේ මේ ගෑරේජ් එක තියෙන තැනට ඉක්මනට දුවගෙන එන එක. හැබැයි ඉතින් මෙයාලා දෙන්න එනකොටත් පරක්කු වැඩි. මොකද අපේ කොල්ලෝ දෙන්න මේ වෙනකොට මෙතනින් පිටත් වෙලා. ඉතින් මෙතනට ආපු මේ දෙන්න මේ පරණ ගොඩනැගිල්ල මොකක්ද කියලා හරියටම සෝදිසි කරන ගමන් ඉන්නේ. හැබැයි ඉතින් මෙයාලට මෙතන වැඩි වෙලාවක් මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපේ කොල්ලෝ දෙන්න පස්සෙන් ආපු ඉන්ඩොමිනක්ස් මේ වෙනකොට මෙතනට ඇවිල්ලා. ඉන්ඩොමිනක්ස්ෙන් බේරෙන්න හිතන් ඉන්න මේ දෙන්න ඊට පස්සේ කරන්නේ මෙතන තියෙන වාහනයක් ඉස්සරහට ගිහලා හැංගෙන එක. ඉතින් මේ වෙනකොට ඕවන්ගේ තුවක්කුවත් මේ වාහනේ පැත්තකින් තියලා බෝඩ් මේ තුවක්කුව ගන්න විදියක් නැහැ. මොකද මේ වෙනකොට මේ ගරාජ් එක ඇතුළට ඉන්ඩොමිනක්ස් ඇවිල්ලා ඉවරයි. ඉතින් ඉන්ඩොමිනක්ස් මේ වාහනේ ගා පොඩ්ඩක් කිව කරලා මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් මෙන්න මේ සතා මෙතනින් එළියට ගියා කියලා හිතලා මේ දෙන්නා මෙතනින් එළියට එන්න හදනවා. හැබැයි මේ සතා මේ වෙනකොට මෙතනින් ගිහිල්ලා නැහැ. මූ කරන්නේ මෙතන තියෙන වාලෙත් කඩාගෙනම මේ ගරාජ් එක ඇතුළට පැනලා මේ දෙන්නගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙනකොට මෙතනින් හෙලිකොප්ටර් එකක් යන සද්දයක් ඇහිලා මේ දෙන්නගේ පස්සෙන් පන්නන වෙනුවට ඉන්ඩොමිනක්ස් මේ හෙලිකොප්ටර් එක පස්සෙන් පන්නගෙන යන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේලා ක්ලෙයා මනටම පාලක මැදිරියට කෝල් කරලා කියනවා ඉන්ඩොමිනක්ස් මේ වෙනකොට කුරුළු කූඩුව පැත්තට තමයි යන්නේ. ඉක්මනටම හෙලිකොප්ටර් එකක් එවලා මේ සතා මෙතන මරලා දාන්න කියලා. ඉතින් මෙන්න මේලා පාලක මැදිරින්න ලෝරි කියනවා දැනටම හෙලිකොප්ටර් එකක් කොයි පැත්තට ඇවිල්ලා ඉවරයි. හැබැයි මේ හෙලිකොප්ටර් එක පදවගෙන එන්නේ මසරාණි කියලා. ඉතින් මේ යනකොට හෙලිකොප්ටර් එකෙන් එක සෙබලෙක් ඉන්ඩොමිනක්ස් දැකලා මෙයා ගාව තියෙන තුවක්කුවෙන් මේ සතාට එක දිගට වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වෙඩි පාරවල් වලින් බේරෙන්න මේ සතා මෙතන තියෙන ලොකු කූඩුවක් ඇතුළට කඩාගෙන පනිනවා. ඉතින් මෙන්න මේ කූඩුවේ ඉඳලා තියෙන්නේ ඩයිනෝසෝර් කුරුල්ලෝ වගයක්. ඉතින් මේ කූඩුව කැඩුණු නිසා මෙතන ඉන්න කුරුල්ලෝ ඔක්කොම ටික මේ කැඩිච්ච තැනින් එළියට එන්න පටන් ගන්නවා. කොහොම හරි මේ වෙනකොට මසරාණි පදවගෙන ආපු හෙලිකොප්ටර් එක මේ කුරුළු කූඩුව ගාවම තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඉන්න මේ කුරුල්ලෝ ටික ඇපිල්ලා මසරාණි ආපු හෙලිකොප්ටර් එකටත් එකපාරටම ඇටැක් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ නිසාම මේ හෙලිකොප්ටර් එක මසරාණිට පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් මේ හෙලිකොප්ටර් එක කූඩුව ඇතුළට පැටිලා මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඉතින් මෙන්න මේ සිද්ධිය ක්ලෙයා වගේම ඕවනුත් දකිනවා. හැබැයි ඉතින් මේ වෙනකොට අපේ කොල්ලෝ දෙන්න නම් පට්ට මාතල් එක ඉන්නේ. මේ දෙන්න බැටවලුත් කඩාගෙනම පාක් එක පැත්තට යන ගමන් ඉන්නේ. හැබැයි ඉතින් මෙයාලා දෙන්නගේ මේ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඉතින් මේ දෙන්න දකින්නවර ඩයිනෝසර් කුරුල්ලෝ මේ දෙන්නගේ පස්සෙනුත් පන්නගෙන එනවා. කොහොමද සැක් කරන්න මේ යන වාහනේ වේගය වැඩි කරලා කෙලින්ම යනවා පාක් එක පැත්තට. ඉතින් මෙන්න මේ අතරෙම තමයි සාරා ක්ලෙයාට කෝල් කරලා කියන්නේ ළමයි දෙන්න මේ වෙනකොට පාක් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ කියලා. මෙන්න මේලා යෝවන් ක්ලෙයාවත් ATV එක දාගෙන ඉක්මනටම පාක් එක පැත්තට යන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ වෙනකොට පාක් එක ඇතුලේ ඉර වෙලා ඉන්න මිනිසුන්ට මෙතන ඉඳලා දැන් නම් හොඳටම එපා වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මෙන්න ටික වෙලාවක් යනකොට අර කූඩුවේ ඉඳලා ආපු ඩයිනෝසර් කුරුල්ලෝ ටික මේ පාක් එක ඇතුලේ ඉන්න මිනිසුන්ට පාර දෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි ඕවන් ක්ලෙයාවත් එක්කගෙනම මේ පාක් එක ඇතුලට එන්නේ. ඉතින් ඕවන් කරන්නේ මෙතන ඉන්න ආරක්ෂකයෙක්ගෙන් තුවක්කුවකුත් ඉල්ලගෙන පාක් එක ඇතුලට යන්න පිටත් වුණා. ඉතින් මෙන්න මේ පාක් එකට වෙන සිද්ධිය ප්‍රධාන පාලක මැදිරියේ බල්කනි එකට වෙලා ඔස්කින් මාරම් හැපිගේ තමයි බලාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ වෙනකොට සාරා අපේ කොල්ලෝ දෙන්නවත් හොයාගෙන හැබැයි ඉතින් කවුරුත් නොහිතපු විදියකට ඩයිනෝසර් කුරුල්ලෙක් ඇවිල්ලා සාරා මෙතනදී උස්සගෙන යනවා. හැබැයි ඉතින් මේ කුරුල්ලාට සාරා වැඩි වෙලාවක් උස්සගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ. මොකද සාරා මේ වෙලාවේදී වැටෙනවා මෙතන තියෙන ජලාශයට. ඉතින් මෙන්න මේ කුරුල්ලා මෙයාගේ ගේම අතාරින පාටකුත් නැහැ. මේ කුරුල්ලා කෙලින්ම ගිහිල්ලා වතුර ඇඩ ඉන්න සාරාව උස්සගෙන යන්න හදනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි මේ ජලාශයට මුසසෝරස් ඇවිල්ලා සාරාව වගේම මේ ඩයිනෝසර් කුරුල්ලවත් එක කඩට ගිරලා දාන්නේ. ඉතින් ඕවන් මේ වෙනකොට මේ පාකියේ ඉන්න ආරක්ෂකයොත් එක්ක එකතු වෙලා පාකියට ඇටැක් කරන කුරුල්ලොන්ට වෙඩි තියන්නත් පටන් අරගෙන. ඉතින් අපේ කොල්ලෝ දෙන්නා හොයාගෙන ආපු ක්ලෙයා මෙතන තියෙන මේසයක් උඩට නැගලා අපේ මේ කොල්ලෝ දෙන්නට පේන්න හයියෙන් කෑ ගන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් ක්ලෙයාව දැකපු අපේ කොල්ලෝ දෙන්නා ක්ලෙයා ඉන්න පැත්තට දුවගෙන පටන් ගන්නවා. ඉතින් මේ වෙනකොට අපේ කොල්ලෝ දෙන්නගේ පිටිපස්සෙන් විශාල ඩයිනෝසර් කුරුල්ලෙක් පන්නන්න පටන් අරගෙන. ඔන්න ඉතින් මේ වෙනකොට ඕවන් ඉන්නේ මෙතන ඉන්න ඩයිනෝසර් කුරුල්ලෙක්ට අහුවෙලා. හැබැයි අපේ කොල්ලෝ දෙන්නගේ වාසනාවට මේ විශාල ඩයිනෝසර් කුරුල්ලා මෙතන තියෙන බිල්ඩින් ගොඩකම වැදිලා අපේ කොල්ලෝ දෙන්න ළඟටම ඇවිල්ලා මේ සතා මෙතනදී මැරෙනවා. ඉතින් මේලා බිම තිබිලා තුවක්කුවක් අතර ගන්න ක්ලෙයා ඕවන් ගාවින් අර කුරුල්ලට ගහලා මේලාදී ඕවන්වත් පීර ගන්නවා. කොහොමුණත් ක්ලෙයාට මාරම සතුටුයි කොල්ලෝ දෙන්නව ආයෙත් දකින්න ලැබිච්ච එකට. මෙන්න මේ අතරෙම ඔස්කින් මෙයාගේ පැර ටිකත් පටන් ගන්නවා. පාලක මැදිරිය හිටපු කට්ටිය පයින් කරලා මෙයාගේ කට්ටියක් පාලක මැදිරියේ වැඩ කටයුතු වලට ගෙනල්ලා දානවා. ඒ වගේම තවත් දරුණු සැබළු කණ්ඩායමක් මේ දූපතට එන ගමන් තමයි ඉන්නේ. මෙන්න මේ වෙලාවේ ලෝරි ඉක්මනටම ක්ලෙයාට කෝල් කරලා කියනවා ඔයගොල්ලෝ පාලක මැදිරියේ තියෙන පැත්තට එන්න එපා. මොකද දැන් ඔස්කින් තමයි පාලක මැදිරිය පාලනය කරන්නේ. ඔස්කින් ඊළඟට කරන්න හදන්නේ රැප්ටර්ස්ලා පාවිච්චි කරලා ඉන්ඩොමිනක්ස් මෙතනදී මරලා දාන්න කියලා. ඔන්න ඉතින් ඔස්කින් මේ වෙනකොට මෙයාගේ වැඩෙත් පටන් අරගෙන මෙතනින් හැම රැප්ටර් කෙනෙක්ටම මෙයා කැමරාවකුත් හයි කරලා. ඉතින් මෙන්න මේ වෙලාවදීම තමයි ඕවන් කලබලෙන්ම මෙතනට එන්නේ. ඕවන් මෙතනට ඇවිල්ලා ඔස්කින්ට පාරකුත් ගහලා කියනවා ඔයා ඔය වගේ වැඩවලට මගේ සතුන්ව පාවිච්චි කරන්න හදන්න එපා කියලා. හැබැයි ඉතින් ඔස්කින් නම් මේ කියන කිසිම දෙයක් අහන්නේ නැහැ.
මෙයා කියන මිනිසුන්ව බේරගන්න පුළුවන් එකම විදිය තමයි මේක. පොඩ්ඩක් ඔයාම හිතන්න. ඔයාට පුළුවන් මේ සතුන්ව පාලනය කරන්න කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ ඕවන් අකමැත්තෙන් වුණත් මේ වැඩේට කැමති වෙනවා. ඉතින් කොල්ලෝ දෙන්න ඕවන්ගේ මෙතන රැප්ටර්ස්ලා ගැන විස්තර අහන්න පටන් ගන්නවා. ඕවන් මෙයාලට මේ වෙනකොට නම් පවා දාලා තියෙනවා. මෙතන ඉන්න වැඩිමාල්ම කෙනාගේ නම තමයි බ්ලූ. ඉතින් මෙයාලා දෙන්න අහනවා මේ රැප්ටර්ස්ලාගේ නායකයා කවුද කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී ඕවන් කියනවා ඔයාලගේ ඉස්සරහ හිටන් ඉන්න මම තමයි මේ රැප්ටර්ස්ලාගේ නායකයා කියලා. ඔන්න ඉතින් ක්ලෙයා ඊට පස්සේ මෙතන ඉන්න කොල්ලෝ දෙන්නව එක්කගෙන ඇවිල්ලා මෙතන තියෙන වාහනයකට නගනවා. මොකද මොකක් හරි හදිස්සියක් වුණොත් ඉක්මනට මෙතනින් පැනගන්න. ඕවන් ඊට පස්සේ ඉන්ඩොමිනස්ගෙන් ගැලවෙච්ච මස් කෑල්ලක් අරගෙන ගිහිල්ලා මෙතන ඉන්න හැම රැප්ටර් කෙනෙක්ටම අල්ලනවා. ඔන්න ඉතින් දැන් තමයි මේ මිෂන් එක පටන් ගන්නෙ. කට්ටිය සේරම වාහන වලට නැග්ගට පස්සේ රැප්ටර්ස්ලාව කෝඩුවලින් නිදාස් කරනවා. ඉතින් රැප්ටර්ස්ලා දැන් ඉන්ඩොමිනස්ගේ ඉව පස්සේ තමයි දුවගෙන යන්නේ. ඉතින් මෙන්න මේ වෙන සේරම දේවල් ක්ලෙයා වාහනේට වෙලා ඉඳගෙන ටැබ් එකකින් බලාගෙන තමයි ඉන්නේ. ඉතින් මේ වෙනකොට රැප්ටර්ස්ලා ඕවන් ආරක්ෂා කරගෙන වගේ ඕවන්ගේ දෙපැත්තෙන් තමයි දුවගෙන යන්නේ. කොහොම හරි මෙයාලා කට්ටිය මෙන්න ටික දුරක් ගියාට පස්සේ රැප්ටර්ස්ලාගේ වේගය ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. මොකද මේ වෙනකොට රැප්ටර්ස්ලාට මොකක් හරි ඉවක් වැටලා තියෙනවා. ඔන්න ඉතින් දැන් තමයි කට්ටියම එයාලගේ තුවක්කුත් අරගෙන ඉන්ඩොමිනක්ස් මරලා දාන්න මෙතනදී සූදානම් වෙන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි ඉන්ඩොමිනක්ස් මෙතන රැප්ටර්ස්ලාගේ ඉස්සරහට ඉන්නේ. ඉතින් මෙතන රැප්ටර්ස්ලා ඉන්ඩොමිනක්ස්ට පාර දෙනවා වෙනුවට මැත් එක්ක මේලාදී කතා කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ දැන් තමයි ඕවන්ට තේරුම් යන්නේ ඉන්ඩොමිනක්ස් නිර්මාණය කරනකොට රැප්ටර්ස්ලාගේ ජානත් ඉන්ඩොමිනක්ස්ට එකතු කරලා කියලා. ඔන්න මේලාදී ඕවන්ට තේරෙනවා මෙතන මොකක් හරි වැරද්දක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ වෙනකොට රැප්ටර්ස්ලාට දැන් අලුත් නායකයෙක් ඉන්නවා. ඉතින් රැප්ටර්ස්ලා කරන්නේ මෙතන අනික් මිනිස්සුන්ව එක්කෙනා එක්කෙනා ගානේ දඩයන් කරන්න පටන් ගන්න එක. හැබැයි ඉතින් මෙතන ඉන්න එක රැප්ටර් කෙනෙක්වත් ඕවන්ට නම් පාර දෙන්නේ නැහැ. ඉතින් මේ රැප්ටර්ස්ලාගේ ඇටැක් එකත් එක්කම මෙතන හිටපු අනිත් සෙබළු ටික මෙතන තියෙන වාහන සේරම ටික අරගෙන මෙතනින් පැනලා යනවා. ඉතින් මෙන්න මේ වෙලාව හොඳටම තුවාලලා ඉන්න එක සොල්දාදුවෙක් ඇවිල්ලා ක්ලෙයාට කියනවා ඉක්මනට මෙතනින් පිටත් වෙලා යන්න. රැප්ටර්ස්ලා මෙතනටත් ඇවිල්ලා ඉන්න කියලා. ඉතින් මෙන්න මේ සිද්ධිය ආපු ගමන් ක්ලෙයා එයාගේ වාහනේ අයියෙන් පදවගෙන මෙතනින් යන්න පිටත් වෙනවා. කොහොම හරි මෙහෙම ටික දුරක් යනකොට එක රැප්ටර් කෙනෙක් ඇවිල්ලා ක්ලෙයාටත් මෙතනදී ඇටැක් කරන්න පටන් ගන්නවා. කොහොම හරි මේ රැප්ටර්ගෙන් බේරිලා ක්ලෙයා මෙන්න ඉස්සරහට යනකොට ඕවන් බයික් එකක් පැදගෙන ක්ලෙයා යන වාහනේ පිටිපස්සෙන් ඇවිල්ලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී ඕවන් ක්ලෙයාට කියනවා අපි ඉක්මනටම පාක් එක ඇතුළට යන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ විද්‍යාකාර ඇතුළේ ඉන්න හෙන්රිට ඔස්කින්ගෙන් කෝල් එකක් එනවා. පේන විදියට මෙයා දෙන්නම මේ වැඩ කරන්නේ එකම පුද්ගලෙක්ට වගේ. කොහොම හරි මෙයාලා දෙන්න විද්‍යාගාරේ තියෙන ඔක්කොම පරීක්ෂණ ටික මෙතනින් අරගෙන යන්න තමයි මේලාදී හදන්නේ. මේ වෙනකොට ප්‍රධාන පාලක මැදිරියේ ඉන්න හැමෝම මෙතනින් පිටත් වෙලා යනවා. හැබැයි ඉතින් ලෝරි තාමත් මෙතන ඉන්නවා. මොකද කාට හරි උදව්වක් ඕන වුණොත් එයාලට මෙතනදී උදව් කරන්න පුළුවන් හින්දා. ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ ක්ලෙයා වගේම ඕවන් මේ පාක් එක ඇතුළට එනවා. ඉතින් මෙයාලා දෙන්න මෙතන තියෙන ලැබ් එක ඇතුළට ගියාට පස්සේ තමයි දකින්නේ මේ ලැබ් එකේ තියෙන සේරම පරීක්ෂණ මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙනවා කියලා. මෙයාලා දෙන්න මේ දේවල් මෙහෙම පරීක්ෂා කරගෙන යන අතරේ ඔස්කින් මෙතනට එනවා. මෙයා ඇවිල්ලා කියනවා මහාචාර්ය හෙන්රිත් වැඩ කරන්න අපිට. ඒ වගේම ඉන්ඩොමිනක්ස්වත් නිර්මාණය කරේ එයාව ආයුධයක් විදියට පාවිච්චි කරන්න කියලා. හැබැයි ඉතින් ඔස්කින්ගේ මේ කතාව වැඩි වේලාවක් මෙහෙම කරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මෙන්න මේ වෙලාවේදීම මෙතනට එනවා රැප්ටර් කෙනෙක්. ඉතින් ඔස්කින් ඕවන් කරනවා වගේම මේ රැප්ටර්ව පාලනය කරන්න හදනවා. හැබැයි ඉතින් මේ වැඩේ හරියන්නේ නැහැ. ඉතින් මෙන්න මේ රැප්ටර් ඔස්කින්ගේ අතත් කාලා ඒ වගේම මෙයාවත් මෙතනදී ඉවරයක් කරලා දානවා. ඉතින් මෙන්න මේ සිද්ධිය දැක්කව අපේ කට්ටිය කෙලින්ම දුවගෙන යන්නේ එළියට. හැබැයි ඉතින් මෙයාලා එළියට ආපු ගාම මෙතන රැප්ටර්ස්ලා ඇවිල්ලා මෙයාලා කට්ටිය මෙතනදී වට කරගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේ ඕවන් එයාගේ තුවක්කුව මෙතනදී බිමින් තියලා බ්ලූව මේ වෙලාවේදී යාළු කරගන්න තමයි මේ හදන්නේ. හැබැයි ඉතින් මෙන්න මේ වෙලාවදීම තමයි මෙතනට ඉන්ඩොමිනක්ස් එන්නේ. කොහොම හරි මේ වෙලාවේදී ඕවන්ගේ පැත්ත ගන්න බ්ලූ කෙලින්ම ඉන්ඩොමිනක්ස්ට සද්දයක් දාන්න පටන් ගන්නවා. ඉතින් මෙලා ඉන්ඩොමිනක්ස් ගාන පාරකින් බ්ලූව විසිකලා ගිහිල්ලා වදින පාරට බ්ලූට මෙතනදී සියන තියෙනවා. ඉතින් මේ වෙලාවේදී තමයි මෙතන අනිත් රැප්ටර්ස්ලාත් ඉන්ඩොමිනක්ස්ට ඇටැක් කරන්න පටන් ගන්නෙ. ඉතින් මෙන්න මේ වෙලාවේදී ක්ලෙයා මෙතන ඉන්න කොල්ලෝ දෙන්නවත් එක්කගෙන ගිහිල්ලා මෙතන තියෙන කඩයක් අස්සේ හැංගෙනවා. හැබැයි ඉතින් ඕවන් නම් මේ වැඩේ අතාරින පාටක් නැහැ. ඕවන් කරන්නේ එයාගේ තුවක්කුවෙන් ඉන්ඩොමිනක්ස්ට වෙඩි තියලා මෙතන ඉන්න රැප්ටර්ස්ලාට එයාව ඉවරයක් කරන්න පොඩි සහයෝගයක් දෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී ග්‍රේ ක්ලෙයාට කියනවා මේ වැඩේ නම් හරියන පාටක් නැහැ. අපිට මීට වඩා ලොකු ඩයිනෝසර් කෙනෙක් ඕන වෙනවා කියලා. ඉතින් මේක අහපු ගාම ක්ලෙයා ආයෙමත් ලැබ් එක පැත්තට දුවගෙන යන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනකොට ඉන්ඩොමිනක්ස් අපේ රැප්ටර්ස්ලා තුන්දෙනාවත් සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා දාලා මෙයා මෙතන ඉන්න ළමයි දෙන්නගේ පස්සෙන් පන්නන්න පටන් අරන්. ඔන්න ඉතින් මේ වෙනකොට ක්ලෙයා මෙතන තියෙන ලොකු කූඩුවක් තියෙන තැනකට ඇවිල්ලා මෙයා ලොරියට කතා කරලා කියනවා මේ කූඩුව ඉක්මනට දොර අරින්න කියලා. ඉතින් මේ කූඩුව දොර අරිනවත් එක්කම මෙතනින් එළියට එන T-Rex කෙනෙක්. ඉතින් මෙන්න මේ වෙලාවේ ක්ලෙයා අතු පාට එළියකුත් පත්තු කරගෙන T-Rex එයාගේ පස්සෙන් ගෙන්න ගන්නවා. ඊට පස්සේ ක්ලෙයා කරන්නේ මෙතන ඉන්න ඉන්ඩොමිනක්ස් ගාවට එයා ගාව තියෙන මේ රතු පාට එළිය එකපාරටම විසික් කරනවා.
ඉතින් මෙන්න මේලාදි තමයි T-Rex මෙතන ඉන්න Indominusට ඇටැක් කරන්න පටන් ගන්නෙ. හැබැයි ඉතින් මේ දෙන්නගේ සටන මෙතන වැඩි වෙලාවක් නම් තියෙන්නේ නැහැ. මොකද Indominus ලේසියම T-Rex අපරාධ කරනවා. ඉතින් මෙන්න මේ සිද්ධියත් එක්කම තමයි සීය නැති වෙලා හිටපු බ්ලූට සීය ඇවිල්ලා බ්ලූ T-Rex සායට එන්නේ. ඉතින් මේ දෙන්නත් එක්කම එකතු වෙලා Indominusට හොඳටම පාර දීලා Indominus විසික් කරලා දානවා මෙතන තියෙන ජලාශය ගාවට. හැබැයි ඉතින් Indominus තාම පරාද වෙන පාටක් නැහැ. මෙන්න මේ වෙලාවේ වතුරෙන් උඩට එන මුසසෝරස් Indominus හපාගෙනම මේ වෙලාවේදී වතුර යටට යන්න ගියා. ඉතින් මෙන්න මේ සටනින් පස්සේ බ්ලූ වගේම T-Rex කැලේ පැත්තට යන්න පිටත් වුණා. ඔන්න ඉතින් දැන් තමයි අපේ කට්ටියේ කරදර සේරම ඉවර වෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ දවසේ උදේම මේ දූපතේ තුවාල වෙච්ච කට්ටියට ප්‍රතිකාර කරන්නත් පටන් අරගෙන ඒ වගේම අපේ කොල්ලෝ දෙන්නගේ අම්මයි තාත්තයි අපේ කොල්ලෝ දෙන්නා බලන්න ඇවිල්ලා. ඉතින් මේ වෙනකොට මේ දූපත ඩයිනෝසෝර් රාජධානියක් වෙලා ඉවරයි. මේ දූපතේ දැන් ඉන්න රජතුමා තමයි T-Rex. ඉතින් මෙන්න මේ සිද්ධියත් එක්කම තමයි මේ ජුරාසික් වර්ල්ඩ් කියන පළවෙනි කතාව ඉවර වෙන්නේ. ඉතින් ජුරාසික් වර්ල්ඩ් දෙවෙනි කතාවෙන් හම්බෙන තුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.